කියන පාඩමේ අපි මුලින්ම ඉගෙන ගන්න යනවා දැන් කාරණි කියන කොටස. කාරණි. මේ කාරණි කියන එක පැහැදිලි කරන්න පුළුවන් මේ විදියට මේ ලකුණ ඔබ දන්නවා. මේ මොන ලකුණද? වර්ගමූල ලකුණ. මේ ලකුණ යොදාගෙන ලියලු නමන පරිමේය නොවන ප්‍රකාශන කාරණි ලෙස හඳුන්වන්න පුළුවන්. මම නැවත කියන්නම් මේ වර්ගමූල ලකුණ යොදාගෙන ලියන්න ඕනි පරිමේය නොවන ප්‍රකාශන වලට තමයි කාරණි කියලා කියන්නේ. කෙටියෙන් කියන්න පුතේ පරිමේය ප්‍රකාශයක උත්තරේ හරියට මෙනවා. දැන් මෙතනට වර්ගමූල 4 ලියන්න බෑ මට උදාහරණ විදියට. ඒ වර්ගමූල 4 ලියන්න බැරි. 4 වර්ගමූලය හරියටම දන්නවා කීයද? 2යි. වර්ගමූල 9 ලියන්න බෑ මට. ඒකේ හරියට උත්තරේ දන්නවා කීයද? 3යි. ඒ අනුව මම කාර්ය සඳහා උදාහරණ කීපයක් මෙතන ලියලා තියෙනවා. මූල 2, මූල 3, මූල 8, මූල 200. මේ එකකවත් හරියටම උත්තරේ ගන්න බෑ. right. ඊළඟට මේ කරණි පාඩම කෑල්ලට පස්සේ අපිට උගන්වන්න තියෙනවා අකිල කරණි කියලා જાතිය. අකිල කරණි. අකිල කියලා යාළුවෝ ගොඩක් ඉන්නවනේ කට්ටිය. ඒතර අකිල කරණි කියන්නේ කෙටියෙන් හඳුන්වන්නම් තවදුරටත් සුළු කළ හැකි කරණි. තවදුරටත් සුළු කරන්න පුළුවන් කරණි වලට අපි කියනවා අකිල කරණි කියලා. උදාහරණ 4ක් ලියලා තියෙනවා. මේ 8 කියන කරණිය තවදුරටත් සුළු කරන්න පුළුවන්. මම ඒක ඊළඟට සාකච්ඡා කරනවා. ඊළඟ මූල 32 තවදුරටත් සුළු කරන්න පුළුවන්. මූල 200 තවදුරටත් සුළු කරන්න පුළුවන්. මූල 500 තවදුරටත් සුළු කරන්න පුළුවන්. ඒක කරණි කියන එක දන්නවනේ. කරණි කියන්නේ මොකක්ද කෙටියෙන් කිව්වොත් වර්ගමූල ලකුණ යොදාගෙන ලියන්න ඕනි පරිමේය නොවන ප්‍රකාශන වලට තමයි කරණි කියලා කියන්නේ. අකිල කරණි කියලා මාතෘකාවක් තියෙනවා. අකිල කරණි කියන්නේ මොකක්ද? එතකොට අකිල කරණි කියන්නේ තව දුරටත් සුළු කළ හැකි කරණි වලට අපි කියනවා අකිල කරණි කියලා. right. ඉක්මනින් මේ ටික සඳහන් කරගමු අපි.